වේගය පාලනය කරලා යන් U-turn එකක් ගන්න හදන්නේ. ට්‍රැක් එක මාරු කරනවා කියලා කියන්නේ රයිට් එකනේ මාරු කරන්න කිව්වේ. එන්න මොන පැත්තටද? කියන දේ කියන විදිහටම කරන්න. ඉමීඩියන්. ඉමීඩියන් පුල් කපා ගන්න. සම්පූර්ණ පුල් කපා ගන්න කකුල රිලීස් කරන්න එපා එන වාහනයක වගේ. යන ගමන් පුල්ම කපන්න ඉවර වෙනකම්. ඉවර වෙනකම් කොහොම රෝද ඉවර වෙන්න ඕන. ඉමීඩියන් කණ්ණාඩි බලන්න. පැජුට්ටක් ගන්න. නවත්තලා ඕම ඉන්න. උඩින් අත් දෙක මේවත් උඩට ගන්න. කන් මේ මොනවාද අර පැත්ත බල බල ඉස්සරහ මේ එක පැත්තයිනේ. දැන් වන් සයිඩ් එකකින් තමයි දැන් ඕක සයිඩ් දෙකකින් එන්නේ නැහැ වාහන. මේ එක සයිඩ් එකකින් වාහන එන්නේ. ඒ පැත්ත බල බල ඉන්න. අඩු වෙන්නේ කොයි වෙලාවෙද? අඩු වෙන වෙලාවට රිලීස් කරන්න කකුල. කකුල පොඩ්ඩක් අප් කරන්න. චුට්ටක් කෙලින් කරගන්න. වමේ කණ්ණාඩිය ඉස්සරහයි බලන්න. කෙලින් කරගන්න ඉතින්. මං කිව්වා කෙලින් කරන්න කියලා. තව කෙලින් කරන්න. මේ කණ්ණාඩිය වමේ කණ්ණාඩිය ඉස්සරහයි බලන්න. හිමීට ගන්න. වමේ කණ්ණාඩිය ඉස්සරහයි දකුණ කණ්ණාඩිය මැද කණ්ණාඩිය. ආය. වැඩි කළද? U-turn එක දැම්ම එහෙනම්. යා වැඩි කළද? කණ්ණාඩි බලන්න ඕනේ වැඩිපුර හැක් එකෙන් වම් පැත්තෙන් එන ඒවා මැද කණ්ණාඩිය දකුණෙන් චුට්ටක් අඩුවෙන් බලුවත් කමන්නේ මේ මොකද දකුණේ ස්පේස් එකක් අපි තියෙනවා. දකුණේ ට්‍රැක් එක හිස් තියලා තමයි මේ වමේ ට්‍රැක් එකට අල්ලන්නේ. යම් වැඩි